නියම් වටකුළු වලින් නිෂ්පාදනය කරන්න පුළුවන් බව මම ඔයගලන්ට මීට කලින් කියලා දීලා තියෙනවා. හෑන්ඩ් බෑග් සෙරෙප්පු වගේ හොඳම නිෂ්පාදනය කරන්න පුළුවන් මේ නියම් වටකුළු වලින්. මේ වැටකුළු වලින් නිර්මාණ කරන්න පටන් ගන්න අපි මේවා පිරිසිදු කරගෙන. ඒ කියන්නේ හොඳට කිරිසුදු පාට මේක අපි සුදු වර්ණ ගන්නවා. මේකත් කොහුලන වලත් දෙකටම අද මම කියලා දෙන්න එකම දේ කොහුලන සුදු කරන්නේ මේ ක්‍රමයටමයි. වතුර ඇල්ලතරට අපි මේක දානවා. මෙතන මම සාමාන්‍යයෙන් කිලෝ 1කට ගාන තමයි අද කියන්නේ මෙතන දල වශයෙන් කියලා දෙන පොඩි ටිකක් කරන හැටි. මේක ඇල්ලතුරෙන් සෝදනවා. සෝදලා මේ වගේ ලොකු බකට් එකකට ඇල්ලතුර ලීටර් 12ක් ඊළඟට ඒකට අපි එකතු කරනවා සෝඩියම් සිලිකේට්. මේකෙන් අපිට එකතු කරනවා වැනිලා බෝතල් දෙකක් කියන්නකො. ඒ වගේ දෙකක් වගේ එකතු කරන්න ප්‍රමාණයක්. ඊළඟට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. මේකිනුත් ඒ ප්‍රමාණයම වතුරට එකතු කරනවා. දැන් ලොකු බකට් එකකට තමයි අපි වතුර ලීටර් 12කට තමයි මේ මිශ්‍රණය එකතු කරේ. එකතු කරලා පැය 12ක් මේ තියපු මිශ්‍රණය තමයි මේ තියෙන්නේ. දැන් ඊයේ මම මේක ඊයේ හවස තමයි දැම්මේ මේ ලොකු බකට් එකට. මේ මිශ්‍රණය අච්චරමයි ඔයගොල්ලන්ට කියලා දෙන්න එච්චර විශේෂ දෙයක්ම නැහැ. දැන් බලන්න පැය 12ක් ගියාට පස්සේ මේවා සුදු වෙලා තියෙන විදිය. මේ බලන්න. දැන් මේවා අපි අවුල් වේලාගෙන තමයි නිෂ්පාදන කරන්න ගන්නේ. බලන්න මේ කොහුලන වලටත් මේ ක්‍රමයම ඔයගොල්ලන්ට යොදා ගන්න පුළුවන්. එකම වර්ණයට මේ ටික අපිට ගන්න පුළුවන්. ඊළඟට අපි මේක වර්ණ ගන්නවා. වර්ණ ගන්නලා මම දැන් මේ ගොඩාක් දේවල් කරලා ඉතිරි ටික තමයි මේ තියෙන්නේ. මේ ඉතිරි වෙන වැටකොළු මේ කොසු ටික මම වර්ණ ගන්නලා තියෙනවා. ඔයගලන්ට බීජ අවශ්‍ය නම් මගෙන් ඉල්ල ගන්න පුළුවන්. හොඳ වගාවක් කරන්න පුළුවන්. අපේ රටට හොඳ ස්වයං රැකියාවක් කරගෙන ලස්සනට වැඩ ටිකක් කරගන්න පුළුවන්. ස්තුතියි.